හලෝ කොහොමද ඔන්න අදත් සීතු ගොඩක් විශේෂ වීඩියෝ එකක් තමයි අරගෙන අවිත් එන්නේ. අද අපි ඉන්නේ පොළොන්නරුවේ. පොළොන්නරුවේ තියෙන සුවිශේෂී ස්ථාන ටිකක් ගැන සවිස්තරාත්මක විස්තර දැනගන්න තමයි අද අපි පොළොන්නරුව පරිසරයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දිගටම එකතු වෙන්න අපිත් එක්ක පොළොන්නරුව පිළිබඳව විස්තරාත්මකව දැනගන්න. එන යමු. මේ මාලිගාව තමයි පළවෙනි පරාක්‍රම බාහුවච්චුමාගේ මාලිගාව. රජතුමා හිටියා කියලා වැඩිම සාක්ෂි ඉතුරු වෙලා තියෙන මේ මාලිගාවේ. මේ මාලිගාව ඇතුලේ තියෙනවා රහස් සාකච්ඡා පවත්වපු කාමරය තියෙනවා. රජතුමාගේ ටොයිලට් එක තියෙනවා. රජතුමාගේ බුදුගේ තියෙනවා. රජතුමාගේ රංගශාලාව තියෙනවා. උඩුමහලට යන්න තිබිච්ච පොළොන්නරුවේ තියෙන වටිනාම පැරණිම පඩිපෙළ තියෙනවා. ඒ වගේම මේ මාලිගාව 11 වෙනි 12 වෙනි සියවස් වල රජ කාලේ ප්ලේන් කරලා තියෙනවා අපේ ගෙවල් වගේ. ඒ ප්ලේන් එක පවා අදටත් ඔයාලට බලන්න ඉතුරු වෙලා තියෙනවා. මේ පිටිපස්සේ රතු පාටත් ඉස්සරහා තැඹිලි පාටත් ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ සාක්ෂි ටික තියෙන ලංකාවේ එකම මාලිගාව මේ. ඔය බිමේ ඉඳන් පළවෙනි කවුළුව තියෙනවනේ. ඒ පළවෙනි තට්ටු. පළවෙනි කවුළුවේ ඉඳන් දෙවෙනි කවුළුවට දෙවෙනි තට්ටු. තුන්වෙනි එක ආරම්භය පෙන්වනවා. එතකොට අපි නිකන් අනුමාන කරමු බිම ඉඳන් පළවෙනි කවුළුවට අඩි 15ක් උසයි කියලා. උදාහරණයක් වශයෙන්. එතකොට හිතන්නකෝ උඩ කවුළුවේ ඉඳන් අඩි 15ක් තවත් හිතා ගන්නකො කොච්චර යයිද කියලා. එතකොට ඒ අඩි 15 ගියාට පස්සේ තුන්වෙනි තට්ටුව ඉවරයි. එතන ලියවින් හතරක් යනවා. පිරමීඩයක්. 1986 දක්වා අවුරුදු 33ක් පොළොන්නරුවේ රජකම් කරපු පළවෙනි පරාක්‍රම බාහුවච්චුමා භාවිතා කරපු ටොයිලට් ගේ නල මාර්ගයේ පවා තියෙනවා ඔයාලට බලන්න. එතකොට ඔතන ටොයිලට් ගේ තියෙනකොට අපිට දකින්න ලැබෙනවා දුර්ලභ ගෙනියේ විශේෂ ටොයිලට් වල අපි මේ පොළොව මට්ටමට බඳලා කොන්ක්‍රීට් එකක් දානවා. වර්තමාන රජ කාලේ කොන්ක්‍රීට් දාන සිමෙන්ති එහෙම අවශ්‍ය කරන බලු වාහිකාදී නොමැති නිසා එයාලා නව තාක්ෂණයක් උපයෝග කරනවා මේ වලේ. මොකක්ද මේ තාක්ෂණය? පොළොව මට්ටමට බඳ උඩින් 34 නවත්තන්න නැතුව පොළවෙන් උඩටත් අඩි 15ක් විතර බඳිනවා පිරමීඩයක් වෙන්න ගෑස් එක උඩට ගමන් කරන්න. මේ වලේ විශේෂත්වය තමයි පොළොව යටත් වල පොළොව උඩත් වල. මතක තියාගන්න පාසල දරුවෝ ඉන්නවා නම් පළවෙනි පරාක්‍රම බාහුවච්චුමා කෑගල්ල දෙදිගම කියලා ගමෙන් උත්පත්ති ලබන්නේ. එතුමාගේ අම්මගේ නම රත්නාවතී දේවිය, තාත්තගේ නම මානාභවන් රජතුමා, කිරියම්මගේ නම සුගලාවතී දේවිය. පළවෙනි පරාක්‍රම බාහුවච්චුමා පොළොන්නරුවේ අවුරුදු 33යි රජකම් කරන්නේ. ඒ අවුරුදු 33 තමයි 1153 සිට 1186 දක්වා. පිළිගන්නේ මේ සිමෙන්ති නෙවෙයි මේ තියෙන මොනවද ගල්ලම්පුර කුඩු සහ අලුහුණු අදටවත් සිමෙන්ති ගාවන්න බෑ. දුර්ලභ ගෙනේ වටිනාම කපරාදුව මේ තියෙන්නේ කැටයමක් සහිත මෝල්ඩින් ක්‍රමයට ගහපු කපරාදුවක්. මට ගැටලුවක් තියෙනවා ඇයි මේ කාමරේ විතරක් මෙච්චර ලස්සන කපරාදුවක් ගැහුවේ. දරුවනේ කාලිංග මාගේ විසින් පිළිමේ කඩලා විනාශ කරලා ආසනේ පමණයි ඉතුරු වෙන්නේ. මෙන්න මේ ආසනේ තියෙන නිසා මේ කාමරේ නම් කරනවා රජතුමා බුදුන් වැදපු බුදුගේ කියලා. බහින්න පළවෙනි පඩියෙන් පල්ලෙහාට බලන්න වම් පැත්තේ බිත්තියේ පාත මේ පාත අතු පාට ප්ලේන්ට් එක තියෙනවා ඉතුරු වෙලා. ඒ ස්ට්‍රයිජ් එක වේදිකාව. ඔන්න පාසල දරුවෝ හොඳට මතක තියාගන්න වේදිකාව ස්ටේජ් එක කියලා ලංකා ඉතිහාසයේ ප්‍රසිද්ධියට පත් වුණාට රජ කාලයේ වේදිකාවට කියපු පැරණි නම තමයි
සරස්වති මණ්ඩපය. මාලිගාවට කියන පෙරේ නම තමයි වෛජයන්ත ප්‍රාසාදය. ප්‍රධාන ගේට්ටුවෙන් දකුණු පැත්තට වලාවා අක්කර 25ක් තියෙනවා මේ භූමිය. මේ අක්කර 25ට කියන පෙරේ නම තමයි ඇතුළු නුවර. බලමු ඔරිජිනල් පදිය. මේ තමයි රහස් සාකච්ඡා පවත්වපු කාමරය. දානිය කියන වටිනාම පඩිපෙළ දුර්ලභගෙන පඩිපෙළක් කාලිංග මාර්ග ගිනි තිබ්බත් විනාශ නොවිච්ච පඩිපෙළක්. ඒක නිසා නම් කරනවා මේ පඩිපෙළ ඔරිජිනල් පඩිපෙළ රජ කාලේ තිබිච්ච පඩිපෙළ කියලා. ගිනි තිබ්බත් විනාශ වෙලා නැහැ. මේ පඩිපෙළ තිබිලා තියෙනවා මහල් 3කට යන්න, ඉතුරු මහල් 4කට යන්න ලී වලින් පඩිපෙළ මාර්ගයේ තිබිලා තියෙනවා ඔරිජිනල් පඩිපෙළ කියලායි නම් කරන්නේ. අපි වැළුවා රතු පාට ප්ලේන්ට් එක. දැන් බලන්නේ තඹිලි පාට ප්ලේන්ට්. right මෙන්න මේ ශාලාව අඩි 102ක් දිගයි 42ක් පළලයි. මේ තමයි රජතුමා හමු වීමට පිටරටින් පැමිණෙන විදේශික තානාපතිවරු එක්ක රජතුමා රට වෙනුවෙන් තීරණ සාකච්ඡා පවත්වපු දේශන ශාලාව තමයි මේ දකින්න ලැබෙන්නේ. මෙන්න තියෙනවා පැරණි කපරාදුවක්. කපරාදු උඩින් ඔයාලට පේනවා ඇති තැඹිලි පාට ප්ලේන්ට් එකක් එහා කරවලටම තියෙනවා. අපි එළියට අපිට දනිස් මට්ටමිනුත් මේ ප්ලේන්ට් එක දකින්න ලැබෙනවා. අපි ඇතුළු වුණ ප්‍රධාන දොරටුවේ දකුණු පැත්තේ බිත්තියේ මේ ප්ලේන්ට් එක දකින්න ලැබෙනවා. රජ කාලේ කොන්ක්‍රීට් දාන්න බඩු බාහිර ආදී නොමැති නිසා ලොකු කොටයක් දානවා බිත්තිය බඳිනවා. එතකොට මාග ගිනි තිබ්බට පස්සේ කොටේ පිච්චෙනවා, කාණුව ඉතුරු වෙනවා. මේ වගේ කඳන් කොටන් 236ක් භාවිත කරලා තියෙනවා මාලිගාවේ වැඩ කටයුතු අවසන් වෙනකොට. ලාම් බැලුවේ තට්ටු 7ක ගොඩනැගිල්ල පළවෙනි පළාත් බෞද්ධතුමාගේ මාලිගාව. ඒක බලලා අපි දැන් ඇවිල්ලා තියෙන මේ ගඩොල් බැම්මෙන් ඇතුළට මේ තමයි පොළොන්නරුවේ පළවෙනියට රජකම් කරපු පළවෙනි විජේබා රජතුමාගේ මාලිගාවේ ඇතුළේ තමයි අපි ඉන්නේ. මම ওই දරුවන්ට පහදලා දුන්නා ලංකාවේ 194 දෙනෙක් රජකම් කරලා තියෙනවා. හැබැයි මාලිගා 192ක්ම නැහැ කියලා. ඉවරනේ පුතා. අරලා විනාශ කරලා. අන්න ඒ ගණයට ඒ කොටසට අයිති වෙනවා පළවෙනි විජේබා රජතුමාගේ මාලිගාව. බලන්නකො මොකවත්ම නැහැනේ බිත්තියක්වත්. හැබැයි ෆවුන්ඩේෂන් පමණයි තිබෙන්නේ. පළවෙනි පරාක්‍රම බෞද්ධතුමා මහල් 7ක් හදාගත්තට රජකම් කරන්න පළවෙනි විජේබා රජතුමා තනි මහලේ ගොඩනැගිල්ලක් තමයි රජකම් කරන්න භාවිතා කරලා තියෙන්නේ. එතකොට ඔයාලා හිතන විදිහට අනුමාන කරන විදිහට පළවෙනි පරාක්‍රම බෞද්ධතුමා පොළොන්නරුවට ඇවිල්ලා අනුමාන කරන විදිහට අපි දැක්කේ නැහනේ. ඉස්සල්ලාම වැඩ පටන් ගත්තේ කොහෙන්ද? පොළොන්නරුවේ. ඉස්සල්ලාම වැඩ ඉස්සල්ලාම පටන් ගත්තා. එක ගලකින් කුරුල්ලෝ දෙන්නෙක් මරන කතාවකුත් අපි අහලා තියෙන්නේ. අපි ආච්චිලා සීයලාගේ ජනප්‍රවාදී කතාව. ඉස්සල්ලාම පටන් ගන්න තියෙන දරුවෝ පොළොන්නරුවේ මහා පරාක්‍රම සමුද්‍රය. සේවකයන් යොදවලා පරාක්‍රම සමුද්‍රය හාරනවා. ඒ හාරන පස් විසික් කරන්නේ නැහැ. පස් ටික බාර දෙනවා ඇත්තුන්ට අලින්ට ඒක කලවම් කරලා ගඩොල් කප්පන්න පුළුවන් තත්ත්වයේ හදාගන්න. එතනින් පස්සේ ගඩොල් ටික කප්පනවා, ගඩොල් ටික පුච්චනවා. අන්න එතනින් පස්සේ දක්ෂ කලාකරුවෝ ආගමට ලැබී කලාව සම්බන්ධව දැනීමක් තියෙන කණ්ඩායමට බාර දෙනවා වෙහෙර විහාර දාගැප් ටික නිර්මාණය කරන්න. ඒකෙන් සංකල්පයක් ඇති වුණා. මොකක්ද ඒ සංකල්පය? වැවයි, දාගබයි, ගමයි, පන්සල කියන සංකල්පය තුනේ එකයි. ඒකයි මම කියන්නේ එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් මරනවා කියලා. අර ඈත තියෙනවා දරුවෝ තාප්පයක්. ওই තාප්පය අද ඔය ගානට තිබුණට අඩි 30ක් විතර උස තාප්පයක්. ඔය තාප්පේ අඩි 15ක් විතර පළල් තාප්පයක්. ඕක දිශා හතරෙන්ම ප්‍රධාන ගේට්ටු ගාවටම තියෙනවා අධි ආරක්ෂිත භූමියක් මේ භූමිය. ඒක නිසා තමයි පළවෙනි පරාක්‍රම බෞද්ධ පළවෙනි විජේ බෞද්ධ රජතුමාලා දෙන්නම මේ භූමියම තෝරාගෙන තියෙන්නේ රජකම් කරන්න මාලිගා දෙක නිර්මාණය කිරීම තමයි. අපි මේ ගහේ විශේෂත්වයක් තියෙනවා. එකම ගහේ ගස් තුනක් ඔය තියෙන්නේ ඇහැටු නුග තල්. බලන්න පොලේ දිගයි පොලයක් තියෙනවා, රවුම් පොලයක් තියෙනවා, මැද තල් ගහක් තියෙනවා. වාට සාමාන්‍ය දැනීමට විභාගයට ඇහුවොත් එම රජවරු කෑම කන ස්ථානයට කියන පැරණි නම් මොකක්ද කියලා ඇහුවොත් අපි කන තැන දන්නවා. ආමුදුර වළඳන තැන දන්නවා. රජවරු කෑම කෑවේ කොයිද? මේ තියෙන්නේ පළවෙනි විජේබා රජතුමා කෑම කාපු ස්ථානය කියන පැරණි නම තමයි භෝජනාගාරය. මතක තියාගන්න භෝජනාගාරය.
දකුණේ දරුවෙක් ඉන්න නිසා මම හරි කැමති දකුණේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් දකුණු පළාතේ කියන ලස්සන පින්වන්ත දිස්ත්‍රික්කේ නම්බුව බේර ගන්න පුළුවන් නම් දරුවෝ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්තුමා බිහි වෙන්නේ දකුණෙන්. එතුමාගේ නම කුමක්ද? බොහොම හොඳයි අම්මයි තාත්තයි දෙන්නට පින් සිද්ධ වෙන්න. එයාලා හින්දා උත්තරේ දුන්නා මහාචාර්ය සෙන්රාජ් පරණවිතාන ශූරින්. උත්තරේ දෙනවා හරියට. එහෙනම් ආපිට ප්‍රශ්නයක් දෙනවා බෞද්ධද? බෞද්ධ නම් මට කියන්න අපේ බුදුහාමුදුරුවෝ ලංකාවට වඩින්න පෙර ලෝකේ හදපු පළවෙනි චෛත්‍යය තියෙන කොහෙද? හැදුවේ කවුද? තැන්පත් කරපු ධාතුන් වහන්සේලා මොනවද? චෛත්‍යය නම් මොකද්ද? ඈ? කේශ ධාතු. කාල වේලා ගත වෙද්දී හා පැත්තට මාමලා ටික හයියෙන් උත්තරේ දෙනවා. ඒ උත්තරේ නිවැරදි. තියෙන්නේ ලංකාවේ තිරිකුණාමල දිස්ත්‍රික්කේ හදන්න තපස්සු ගල්ලක වලින් දෙපෑයන් දෙන්නා තැන්පත් කරන බුදුහාමුදුරන්ගේ ජීවමාන කේශ ධාතු චෛත්‍ය නමින් ගිරිහඬු සෑය. හැබැයි මේ කොටස් තුන නැහැ. හතරස් කොටුවක් නැහැ. පේශාවලක් නැහැ. කොත් කරල්ලක් නැහැ. ඒට හේතුව තමයි ලෝක ඉතිහාසයේට චෛත්‍ය කලාව හඳුන්වලා දෙන්න මත්තෙන් නිර්මාණය කරපු චෛත්‍යයක් නිසා අපි යම් පොකුණට නැත්තම් මෙතන ප්‍රශ්න විචාරක වැඩසටහනක් පමණයි. අවුරුදු 100ක් පරණ ඕනම භාණ්ඩයක් පුරාවිද්‍යා නීතියක් දන්නවද? නැත්තම් නැහැ කියලා දන්නවද කියලා. රයිට් ඒකත් කියලා දෙන්නම් ඉක්මනට. මේ බෑග් එකේ ගිනි පෙට්ටියක් තියෙනවා නම් මේ මට පුළුවන් බෑග් එකයි මෙයයි දැන් පොලිසියට බාර දෙන්න මාස 6ක් බරපතල වැඩ සහිතව ඉරේ. මේ රාජධානියට ගිනි පෙට්ටියක් ගේන්න බෑ. අඩුම නීතිය. එතනින් පස්සේ මේ දරුවා දන්නේ නැතුව කකුලේ මහපට ඇඟිල්ලෙන් පොළව හාරනවා කෝල් එකක් ගන්නකම්. මාස 6ක් ඇතුළේ බරපතල වැඩ. අපේ කොල්ලෝ කෙල්ලෝ මොකද කරන්නේ? බැමි උඩ නගිනවා, ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා, හොඳ නැටිලි නටනවා. හැබැයි දරුවෝ අපට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි පාඩුවේ ඉන්නවා. අපි S2 විතරයි දාන්නේ පැත්තට. ගලක් හරි ගැලවුණොත් සදාකල් ඇතුලේ බරපතල වැඩ සහිත අපන දාවල ආරංචි ඇති දකින්න ඇති මාධ්‍යයෙන් සීගිරිය ගෑල්ල මේ කොණ්ඩ කට්ටකින් හොරලා වෙච්චදී මම දේශපාලනයේ කතා කරන්නේ ජනාධිපති පොදු අමාව යටතේ මෛත්‍රී මහත්තයා දරුවා එළියට දැම්ම නැත්නම් ඒ දරුවා අදටත් ඉතින් මාව සැපසේ ජොලියර ඉන්න ගෝල් පේස් ගිල්ල වගේ මොකක් හරි වෙච්ච දවසක තුන්දෙනාම සදාකල් ඇති ඒක නිසා වා කොහේ ගියත් කමන්න ලංකාවේ පුරාවස්තුවක් තියෙන තැනක ළඟට ගිහිල්ලා අත තියලා ඔහම නගින්න නම් යන්න එපා අපි පව්කාරයි හදිසිය පෙඟිලා අවුරුදු 1000ක් පැරණි අපේ පව්කාරකමට බවුන් මේ කපරාදුවක් හරි ගලවිලා වැටුනොත් ඊට හොඳයි මේචර් බෝතලයක් කරන් බොන එක. ඒ කියන්නේ බරපතල වැඩ සහිත ඇතුළට යන්න වෙනවා. ඒක නිසා ඔයාට හානි කරන්න එපා. අපේ දේවල් අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි දැන් කතා කරමු පුරාවස්තුවක්. දරුවනේ මේ තියෙන්නේ පොළොන්නරු රාජධානියේ තියෙන ලස්සන පොකුණක්. අනුරාධපුරයේ තියෙන කුට්ටම් පොකුණ. පොළොන්නරුවේ තියෙන ලේසි මතක තියාගන්න කුමාර පොකුණ. රජතුමා නාපු පොකුණ වශයෙන් තමයි සලකන්නේ. ප්‍රබල සාක්ෂි දෙකක් තියෙනවා. අතුල් වෙන දොරටුවේ දෙපැත්තේ සිංහ රූප දෙකක් තිබිලා කඩලා විනාශ කළා මාග විසින් මැද නිරුම්මලක් නිර්මාණය කරලා තියෙනවා. රජතුමා භාවිතා කරපු ගොඩනැගිල්ලක් හඳුනා ගැනීම සඳහා. මේ පොකුණ කොටස් වශයෙන් මහල් වශයෙන් තට්ටු වශයෙන් තමයි නිර්මාණය කරන්නේ. වතුර පිරෙන්න ඒ මහලේ ඉඳන් තමන්ගේ කර්තව්‍ය ඉෂ්ට කර ගැනීම සඳහා. එතකොට වතුර අපිරිසිදු වෙනවනේ, අපවිත්‍ර වෙනවනේ, බාල්දි දාලා හින්ද බෑනේ. දරුවනේ අර බලන්න කවුළු තියෙනවා, නල මාර්ග තියෙනවා. අපිරිසිදු වතුර පිටතට ගමන් කරන්න තමයි නල මාර්ග තියෙන්නේ. මේකට වතුර ගෙනල්ලා තියෙන මහා පරාක්‍රම සමුද්‍රයෙන් වතුර ගෙනල්ලා අවසානට මකරෙක්ගේ කටක් ඇතුලෙන් තමයි වතුර වැටෙන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. දැක්කද? අර පිටිපස්සේ ඈත තියෙන ගොඩනැගිල්ල තමයි දරුවෝ නාල ඇඳුම් මාරු කරගත්ත ගොඩනැගිල්ල. ඔන්න ඔයාට තවත් පැරණි නමක් මම කියලා දෙන්න යනවා. රාජ්‍ය මේ නාල ඇඳුම් මාරු කරපු ගොඩනැගිල්ලට කියන පැරණි නම තමයි සලුපිලි මණ්ඩපය. අපි උඩ භූමියට කිව්වා ඇතුල් නුවර කියලා. මේ භූමිය නම් කරනවා නන්දනුගෙන කියලා. මකර කටවල් තිබුණට වතුර ඇතුළට වැටෙන්න වතුර ගෙනාපු මාර්ගයක් නැහැනේ.
මෙන්න මේ ගඩොල් බැමි දෙක පස්වලින් වැහිලා තිබිලා පසු කාලයේ මේක කැණීම් කරනවා හාරලා තමයි මේක හඳුනාගන්නේ මහා පරාක්‍රම සමුද්‍රයේ ඉඳන් මේ පොකුණට වතුර ගෙනාපු ඇල මාර්ගයක් වශයෙන් මේක දැන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කැණීමේදී තමයි අර තල්පැලේ ගාව ඉස්සරහ කට්ටියක් වාඩි වෙලා හිටියේ ගල් පාලම හමු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා කාර කන්න කට්ටියක් නානවා. ඒ තමයි පරාක්‍රම සමුද්‍රයේ පළවෙනි ඇල. ඉතින් මේක ඕනනම් අර පළු ගහ ගාවින් තව මීටර් 100ක් විතර හැරුවා නම් ඇලට එකක් බද්ධ කරලා අදටත් ඔරිජිනල් වතුර පාරමයකට ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ පහුගිය දවස්වල පොළොන්නරුවට වැහපු ඇහිල්ලට මේකට පිරිච්ච වතුර නල මාර්ගයේ ඔස්සේ ඇවිල්ලා මකරය කට ඇතුලෙන් පොකුණට වැටලා තමයි ඒ වතුර තමයි ඔය දැන් කින්නේ වැටෙන්නේ. මෙන්න මේ වල මත ભેදයකට ලක් වෙච්ච වලක්. මේ වල ඉස්සල්ලාම නම් කරලා තිබ්බා ටොයිලට් වලක් කියලා. අපිත් හිතුවේම තමයි. හැබැයි ටොයිලට් වලක් නම් නල මාර්ගයක් තියෙන්න ඕනේ. නල මාර්ගයක් නොමැති නිසා මේක පසුකාලේ වෙනකොට හඳුන්වලා තියෙනවා මේක ලිඳක් කියලා. මේ වල මොකක් වුණත් මට නම් අදාළ නැහැ. හැබැයි හේතුවක් තියෙනවා මේකේ ඇතුලේ අපරාධව සිද්ධ කරලා තියෙන්නේ මැටි වලලු හදලා මැටි වලලු පුච්චලා මැටි වලලු තමයි ඇතුලට දාලා තියෙන්නේ. එතකොට දරුවෝ අපි දැක්ක මාලිගාව මැට්ටෙන් හදලා තියෙනවා සීතලභාවය රඳා පවතින. එහෙනම් අපිට මේකත් විශ්වාස කරන්න පුළුවන් මැටි වලලු හදලා තියෙන්නේ වතුර සීතලභාවය රඳා පවතිනයි පිරිසිදුභාවය රඳා පවතිනයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ලිං නම් කරලා තියෙනවා ඌරු කැටලින් කියලා. ඌරු කැටලින් කියලා තමයි මේ ලිං නම් කළා. බෞද්ධචුමා ගැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දුන්න ස්ථානය. නමින් රාජ්‍ය සභා මණ්ඩපේ වහලේ කොළඹ නිදහස් චතුරක්ෂයේ විදියට පළ දෙකට වහලේ ගහලා තිබිලා තියෙනවා. සෑම ගල් කණුවකම නෙළුම් මල් බහිරූප පුන් කලස් නිර්මාණය කරන කලාත්මක භාවය හැඩ ගන්නවන්නට. එතකොට දරුවනේ මේ සෑම ගල් කණුවක් අතරේම තමයි සේවකයෝ ඉඳලා තියෙන්නේ. මං වරද්දක් කරනවා නම් රජතුමා රාජ්‍ය සභාවට පැමිණියාට පස්සේ මාව එක්කන රජතුමා ගාවට කරලා තියෙනවා යකඩ ෆ්‍රේම් එකක් දාලා තියෙනවා පොළොන්නරු ඉතිහාසයේ තියෙන භූගත හිරගේ ඒකට දාලා උඩින් දොර වහලා තියෙනවා. ගරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දුන් ස්ථානයේ රාජ්‍ය සභා මණ්ඩපයේ රජතුමා භාවිතා කරපු ගොඩනැගිල්ලක් නිසා ඇතුල් වෙන දොර පිය දෙපැත්තේ සිංහ රූප දෙකක් අපට දකින්න ලැබෙනවා. පොරත් කියලා බිත්තියක් පිටින් ඇතුලේ ඉන්න බෑ. මේ ඇතුලේ අපට උඩ ඉන්න බෑ. දැන් මේ ඇතුලේ කොහොමද ඉන්නේ? තව මේකට වැරදි කරපු මිනිස්සු තවත් 10ක් විතර දැම්මොත් මිනිස්සුන්ගේ සකස් තියෙනවා. මේකේ වහලකුත් ගහලා තියෙනවා. වහලෙත් සත්‍යලා ඇතුළට සල් බලපාන. තනිකර පොරණයක්. පත්තල වැරදි වැඩ කරපු විශේෂයෙන්ම මිනිමරු වගේ මිනිස්සු දාපු භූගත හිරගයක් දැන් වර්තමානයේත් අපි අනුමාන කරනවා කරුවල කාමරවල මිනිමරු දානවා කියලා. ආන්ගේ වගේ භූගත හිරගයක්. හැබැයි ටොයිලට් යන්නේ නාන්න කැමරට වගේ උඩට අරන් තියනවා. ඒකට සාක්ෂි තමයි මුල්ලේ තියෙනවා. පඩි පෙලක් වගේ සාධකයක් අපිට දකින්න. ඉස්සලා බැලුවේ මොන භූමියද නැත්නම් මොන කොටසද? ඇතුල් නුවර. ඒ ඇතුල් නුවර කියලා භූමිය බලලා අපි දැන් ඉස්සරහට ඇවිල්ලා දැන් අපි ඇවිල්ලා තියෙනවා විශේෂ භූමියකට. මේ භූමියට කියන පැරණි නම තමයි දලදා මළුව. වර්තමානයේ මේක ප්‍රසිද්ධ වෙනවා නැත්නම් හඳුන්වනවා වටදාගේ කියලා. මේ දලදා මළුව කියන්න හේතුව තමයි දරුවෝ. දලදා මළුව කියන්න හේතුව තමයි මේ පළවෙනි පරාක්‍රම බාහු, පළවෙනි විජේ බාහු, නිශාංක මල්ල මේ තුන් දෙනාම විටින් විට නුවර තියෙන දන්ත ධාතුන් වහන්සේ පොළොන්නරු රාජකාල සීමාව තුල මෙන්න මේ භූමියේ දලදා මාලිගා 3ක් හදාගෙන පුද පූජා පවත්වපු නිසා තමයි මේ භූමිය දලදා මළුව කියලා නම් කරන්නේ. පැහැදිලිද? පැහැදිලිද? අන්තරාධිපති පැත්තේ ගියාද? අන්තරාධිපති තූපාරාමයක් තියෙනවද? පුතේ බැලුවේ
අනුරාධපුර ථූපාරාමයක් තියෙනවා. දැන් මම ඔයාලා එක්ක ඇවිල්ලා තියෙන පොළොන්නරු ථූපාරාමයේ ඉස්සරහට. හරි? එතකොට ඔයාගෙන් විභාගයට ඇහුවොත් අනුරාධපුර ථූපාරාමයයි පොළොන්නරු ථූපාරාමයයි අතර තියෙන ප්‍රබලම වෙනස මොකක්ද ඇහුවොත් මොකක්ද වෙනස? කොහෙද? කොහෙද? බොහොම ගොඩාක් දරුවෝ පටල ගන්න ඕක. අනුරාධපුර ථූපාරාමය කියන්නේ චෛත්‍යයක් විහාරයක් දාගබක් වෙහෙරක්. පොළොන්නරු ථූපාරාමය කියන්නේ පිළිම ගෙයක්. එතකොට දරුවනේ පළවෙනි පරාක්‍රම බෞද්ධ රජතුමා සියලුම දෙනාට එක හා සමානව සලකපු අති විශිෂ්ටම රජ කෙනෙක්. මෙයා හාමුදුරුවෝ කෙනෙක් නම් එයාට පන්සල් හදලා දෙනවා. මෙයා ශිව නම් මෙයාට ශිව දේවාල. අපි හින්දු නම් අපිට හින්දු කෝවි. මෙතුමා මෙයා ආවිලා රජ කෙනෙක් නම් එයාට නාන්න ලස්සන පොකුණක් හදාගත්තා. කුමාර පොකුණ. මෙතන අපි හාමුදුරුවෝ කෙනෙක් නම් හාමුදුරන්ට නාන්න වෙනම පොකුණක් හදලා දුන්නා. නෙළුම් පොකුණ. අපි ඔක්කොම සාමාන්‍ය වැසියෝ නම් මේ රාජධානිය හැමතැනම ගඩොලින් පොකුණු හදලා දීලා තියෙනවා. ඉතින් පළවෙනි පරාක්‍රම බෞද්ධ රජතුමා දරුවෝ ඇතුලෙන් බෞද්ධ අපට වන්දනා කරන්න බුදුගේ හදලා දෙනවා. හැබැයි පිටත බලන්න බිත්තිවල හින්දු කෝවිල් තියෙනවා හින්දු කට්ටියට තමන්ගේ ආගම අදහැීම සඳහා. දරුවනේ අපි බැලුවා මාලිගාවේ බිත්ති විශාල මහතකට තිබ්බා. අඩි 9ක්. ඒ බිත්ති මහතට හදලා තියෙන්නේ ඇතුළට රස්නිය දැනෙන්නේ නැති වෙන්න. අන්න ඒ ආකාරයෙන් තමයි මේ ගොඩනැගිල්ලේ බිත්ති මහතට නිර්මාණය කරනවා ඇතුළට රස්නිය දැනෙන්නේ නැති වෙන්න. නුවර ගෙඩිගේ සම්ප්‍රදාන අනුකූලව තමයි මේ පිළිමගේ නිර්මාණය කරන්නේ. ඒට හේතුව තමයි මේ පැත්තේ බවුන්ඩේෂමෙන් පටන් ගන්න ගඩොල අවසන් වෙන්නේ එහා පැත්තේ බවුන්ඩේෂමෙන්. වහලේ පවා ගඩොලින්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ නුවර ගෙඩිගේ සම්ප්‍රදානය. දරුවෝ පොළොන්නරු රාජධානියේ පිළිම ගෙවල් 3ක් දකිනවා අපි. ථූපාරාමයේ, ලංකාතිලකේ, තිවංකේ මේ පිළිම ගෙවල් 3ම එකම ස්ටයිල් එක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පිටි පිළිමයක් තිබිලා කඩලා විනාශ කරලා අද ආසනයේ පමණක් දකින්න ලැබෙනවා. ඒ වගේම මේ පිළිම ගෙවල් 3ෙම අපි දරුවෝ හැටියට අපි දන්නවා අඩුයි මම දෙපාර්තමේන්තු සම්බන්ධව ටිකක් හරි දන්න නිසා අපේ දෙමාපියෝ දන්නවා අපි දැන් බුදුහාමුදුරුවෝ නම දින ශ්‍රීපාදයේ මල් කියලා. අම්මා අහලා තියෙනව නේද සිරස වන්දනා කරලා තියෙනව නේද බුදුහාමුදුරුවෝ? සිරස වන්දනා කරලා තියෙනවා එදා. ඒක නිසා සිරස වන්දනා කරන්න යන්න තිබිච්ච පඩිපෙළ පවාදටත් දකින්න ලැබෙනවා. එතකොට 11 12 සියවස්වල කරන්ට් එක නැහැනේ විදුලි ආලෝකය නැහැනේ. එතකොට විදුලි ආලෝකය අරන් තියෙන්නේ කොහොමද? සෑම පිළිමයකටම නේත්‍රාවට මැණික් කොබ්බලා තමයි විදුලි ආලෝකය අරන් තියෙන්නේ. සඳ කිරණ සූර්ය කිරණයෙන් පරාවර්තන වෙන කිරණත් එක්කලා අර පිළිමයට වැටුණාට පස්සේ ඒ ප්‍රදේශයේම කාමරයේම පන්සලම බුදුගේම ආලෝකමත් වෙලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න මේ පිළිමගේට කියන නම ථූපාරාමයේ පිළිමගේ නුවර ගෙඩිගේ සම්ප්‍රදාය අනුකූලවයි නිර්මාණය කරන්නේ. අතුල බෞද්ධ අපට වන්දනා කරනකොට පිටත හින්දු කෝවිල් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම දරුවනේ ලංකා ඉතිහාසයේ වටිනාම ගල් වශයෙන් සලකන්නේ කිරිගරුඬ ගලෙන් නිර්මාණය කරපු බුදු පිළිම අපට ඇතුලේ දකින්න ලැබෙනවා. මේ තමයි ථූපාරාම පිළිමේ ඇතුළු කොටස. එතකොට මම කියවන නුවර ගෙඩිගේ සම්ප්‍රදාන අනුකූලව මේකේ වහලේ නිර්මාණය කරලා තියෙනවා කියලා. මේ පැත්තෙන් පටන් ගන්න බවුන්ඩේෂන් ගල මේ පැත්තෙන් අවසන් වෙන්නේ ඒ කියන වහලේ පවා ගඩොලින්ම තමයි නිර්මාණය කරන්නේ. එතනින් පස්සේ මේ පැත්තට එනකොට අර පැත්තෙන් මම පස්සේ පෙන්නනම් අතෙන්ද තමයි එන්නේ ඇවිල්ලා සිරස වන්දනා කරන්න තිබිලා තියෙන ඔතෙන් ඇවිල්ලා පඩිපෙළ මම පස්සේ පෙන්නනවා. ඒ වගේම ඔතනින් තමයි ශූරිය කියන හද කියන පිළිමිනේ ට්‍රවුට වැටුණාට පස්සේ ආලෝක ධාරාවන් නිකුත් වෙලා තියෙන්නේ මේක පිළිම කල්ලා විනාශ කරලා එදා මම කිව්වා පිළිමයට වැටුණාට පස්සේ ඒකෙන් තමයි මැණික් වලින් කිරණ වලින් මේ ප්‍රදේශෙම නැත්නම් මේ කාමරේම ආලෝකමත් වෙලා තියෙන්නේ. බලන්නකො සෑම බුදු පිළිමක නේත්‍රා තමයි කඩලා විනාශ කරන්නේ. ඒ කියන්නේ මැණික් ටික නිසා ජනේලක පාදක දේවල් විත්ති මහත නිසා තමයි ඇතුළට රස්නේ දෙන්නේ නැති විදිහට නිර්මාණය කරන්නේ. ඒ වගේම මේ සෑම පිළිමයකම කිරිගරුඬ ගලින් නිර්මාණය කරලා තියෙනවා. ඒක නිසා මේ සෑම බුදු පිළිමයක්ම දිවිසින් ස්වභාවයෙන් අපට දැක්වෙනවා. ඉතින් තැනට පුළුවස්ස පවා
තනිකර ගල් වලින්ම තමයි නිර්මාණය කරන්නේ. නිශ්ශංක ලතා මණ්ඩපය. එතකොට මේ ගොඩනැගිල්ල හදන්නේ කවුද? නිශ්ශංක මල්ල රජතුමා විසින්. නිශ්ශංක මල්ල රජතුමා සෑම වර්ෂයක් අවසානයේම මේ ස්ථානයේ භික්ෂුන් වහන්සේලා වැඩම කරවලා මෙතන පිරිත් සජ්ජායනය කරලා තියෙනවා. ඒ පිරිත් කීමට අවශ්‍ය කරන ප්‍රධාන ගොඩනැගිල්ල තමයි කණු 8කින් සැදුම්ලත් පිරිත් මණ්ඩපය තමයි උඩ අපේ දකින්න ලැබෙන්නේ. ලතාවකට හැඩයකට නිර්මාණය කරපු නිසා ලතා මණ්ඩපය කියලා. ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් 3 සහ 4 වෙනි කණු දෙක නෙළුම් මල් පිපිච්චාකාරයක් දකින්න ලැබෙනවා. එතකොට අර මැද තමයි දරුවනේ ප්‍රධාන ධාතු කරඬුව තැන්පත් කරලා තිබිලා තියෙන්නේ. හැබැයි නිශ්ශංක මල්ල රජතුමා තමයි ලංකාවේ වැඩිම සෙල්ලිපි සංඛ්‍යාවක් ලිව්වේ. ඒක නිසා එතුමා කරන සෑම ගොඩනැගිල්ලකම චූටි සෙල්ලිපි කොටසක් හරි එතුමා ඇතුළත් කරනවා. දැන් මේ කණු වල අපට දකින්න ලැබෙනවා චූටි සෙල්ලිපි කොටස්. සෑම මේ ගල් කණුවක මේ නෙළුම් පොහොට්ටු තමයි මේ දකින්න ලැබෙන්නේ. එහෙනම් නිශ්ශංක මල්ල රජතුමා විසින් සෑම වර්ෂයක් අවසානයේම පිරිත් සජ්ජායන සදා යොදාගත්ත මේ ගොඩනැගිල්ල නම් කරන මොන නමින්ද? පළවෙනි විජේබා රජතුමාගේ දළදා මාලිගාව ඉස්සරහට අපි ඇවිල්ලා තියෙනවා. මේ දළදා මාලිගාවට කියන නම තමයි අටදාගේ. එතකොට මේ මාලිගාව දරුවෝ දෙමහල් ගොඩනැගිල්ල. උඩුමහල තනිකර ලී වලින් තිබිලා කඩලා විනාශ කර ගිනි තිබ්බට පස්සේ උඩුමහලට යන්න තිබිච්ච පඩිපෙළ මාර්ගය විතරක් අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ බලන්න ඇතුලේ ලස්සන ගල් කැටයම් පවා නිර්මාණය කරනවා දළදා මාලිගාව නිසා. එතකොට මෙන්න මේ දළදා මාලිගාවට නමක් තියෙනවා නමින් අටදාගය. මේකේ මතභේදයකට ලක් වෙනවා. ඉස්සල්ලාම මේකේ මතයක් ආවා දින 8කින් වැඩ කටයුතු අවසන් කරපු නිසා අටදාගය කියලා නම තිබ්බා කියලා. කෙසේ වෙතත් පසු කාලේ වෙනකොට මේකටම තව මතයක් ආවා 8 දිනාටකින් වැඩ කටයුතු අවසන් කරපු නිසා නොවේ ප්‍රධාන ධාතු කරඬුවට අමතරව තව පරිවාර ධාතුන් වහන්සේලා 8 නමක් තැන්පත් කරපු නිසා අටදාගය කියලා නම තිබ්බා කියලා. ඉතින් අපිට මේ දැන් කියපු මතය පොඩ්ඩක් විමසා බලන්න වෙනවා. ඒට හේතුව තමයි කවදාවත් නුවර තියෙන ප්‍රධාන දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරපු ධාතු කරඬුව පෙරහරට වීදි සංචාරයට වැඩම කරන්නේ නැහැ. අපේ කතාවක් කියනවා අපේ අම්මලා තාත්තලා දන්නවා දළදා වහන්සේ හොල්ලන්නවත් බෑ කියලා. එහෙනම් ඒ වෙනුවට පරිවාර ධාතු කරඬුවක් තමයි පෙරහරට වැඩම කරන්නේ. අන්නේ උදාහරණයක් එක්කලා අපට විශ්වාස කරන්න පුළුවන් දරුවෝ ප්‍රධාන දන්තක ධාතුන් වහන්සේ වැඩ ඉන්න ධාතු කරඬුවට අමතරව තව පරිවාර ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්න ඇති කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. කෙසේ වෙතත් අතුලට යන්න කලින් අතපය සෝදගෙන පිරිසිදු වෙලා තමයි යන්න තියෙන්නේ. නිශ්ශංක මල්ල රජතුමාගේ දළදා මාලිගාවන් නමින් 60 දාගය ප්‍රධාන ධාතු කරඬුවට අමතරව පරිවාර ධාතුන් වහන්සේලා 69ක් තැන්පත් කරපු නිසා 60 දාගය කියලා නම් කරනවා. මේ මාලිගාව දෙමහල් ගොඩනැගිල්ලක් උඩුමහල තනිකර ලී වලින් තිබිලා විනාශ කළාට පස්සේ උඩුමහලට යන්න තිබිච්ච ඔරිජිනල් පඩිපෙළ මාර්ගය අපට දකින්න ලැබෙනවා. ඒ වගේම නිශ්ශංක මල්ල රජතුමා තමයි ලංකා ඉතිහාසයේ වැඩිම සෙල්ලිපි සංඛ්‍යාවක් නිර්මාණය කරේ. ඒක නිසා එතුමා නිර්මාණය කරන සෑම ගොඩනැගිල්ලකට සෙල්ලිපි කොටසක් ඇතුළත් වෙන ගල් කොටසක් ඇතුළත් කරනවා. මේ තියෙන හුණු බදා මේ නිර්මාණය කරපු පෙරහර කාපෝද්‍යයක් තමයි මේ දකින්න ලැබෙන්නේ. අවසාන රජතුමා අවසාන දළදා මාලිගාව පළවෙනි පරාක්‍රම බහු රජතුමා දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරලා පුද පූජා පවත්වපු මෙන්න මේ ස්ථානයට දැන් අපි කියන නම මොකද්ද? නමින් වටදාගය. එහෙනම් වටදාගය කියන්නේ ඇයි? දාගැබක් චෛත්‍යයක් විහාරයක් නැදි කරලා ඒ විහෙරට දාගැබට ආරස්සාවට වටේට හදන ගේ තමයි වටදාගය කියලා නම් කරන්නේ. පැහැදිලිද? ඔයාගෙන් ඇහුවොත් විභාගයට පොළොන්නරුවේ හොඳම ලස්සනම මුරගල තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් තියෙන්නේ වටදාගේ නැගෙනහිර දොරටුවේ තියෙන මුරගල තමයි පොළොන්නරු රාජධානියේ හොඳම ලස්සනම මුරගල. මැදිරිගිරියේ වටදාගේ තමයි ලංකාවේ ලස්සනම වටදාගේ. ඒදී සඳකඩ පානේ වෙනසක් සිදු වෙනවා. ඒ තමයි සඳකඩ පානෙන් ගවයා ඉවත් වීම
ගවයා ඉවත් වීමට බලපාපු මූලික සාධකය තමයි පොළොන්නරු යුගයේදී හින්දු කට්ටිය මේ රාජධානී සේවය කරලා තියෙනවා. ඉතින් යාළුවගේ ඉල්ලීමක් තිබුණා සඳකඩ පහණෙන් ගවයා ඉවත් කරන්න යාළුවගේ ආගමට අගෞරවයක් සිද්ධ වෙන නිසා. ඉතින් මේ සඳකඩ පහණෙන් ගවයා ඉවත් කරලා බලා ගන්න සෑම මුරගලකම මේ උඩින් තැන්පත් කරලා තියෙන ඒ ගවයා, ඒ ගවයාට කියන නම තමයි නන්දි කියන නමෙන් තමයි මේ ගවයා නම් කරන්නේ. බලන්න කන් දෙක, ඒ වගේම මූණ, උඩ මොල්ලිය, පිටිපස්සේ ගාත්, ඒ වගේම නැට්ට සියල්ල අංග සම්පූර්ණ නිර්මාණය කරනවා. මේ බුදුගේ ඇතුළේ චිත්‍ර තිබිලා තියෙනවා මේ බලන්න. ඒවා විනාශභාවයට ලක් කළා. ඒ ප්ලාස්ටරේ පමණක් මේ දකින්න ලැබෙනවා. පළවෙනි පරාක්‍රම බෞද්ධ රජතුමා දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරපු දළදා මාලිගාව. දැන් මම මුරගලට ඉස්සලා පොරවක්ගල පෙන්වන්න යන්නේ. මේ පොරවක්ගල කියන්නේ දරුවනේ අපේ ලංකාවේ සත්තුන්ගේ කොටස් කීපයක් ඒකාබද්ධ කරලා නිර්මාණය කරන ඒ නිර්මාණය තමයි පොරවක්ගල කියලා නම් කරලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙතන අටාගේ හොඬ, ඌරාගේ දල, මීයාගේ කන, සිංහයාගේ පාද, මොනරු පිහාටු, ඒ වගේම මකරාගේ කට, මෙන්න මේ කොටස් කීපේ ඒකාබද්ධ කරලා තමයි මේ මනස්කල්පිත සතෙක් වශයෙන් නිර්මාණය කරලා තියෙන මේ මකරත් සමග නිර්මාණය වෙන පොරවක්ගල තමයි මේ දකින්න ලැබෙන්නේ. එතනින් පස්සේ මුරගල. ඔන්න දැන් මම පෙන්නන්නේ පොළොන්නරු රාජධානියේ තියෙන හොඳම ලස්සනම මුරගල තියෙන්නේ වටදාගේ නැගෙනහිර දොරටුවේ. බලන්න ඉක්මනට මුරගලට අයිති කොටස් මොනවද කියලා. නයිපෙන හත, පුන් කලස, මෙතන අත්තක් තියෙනවා, වෘක්ෂයක අත්තක් තියෙනවා. මේ අත්ත නම් කරනවා කල්පලතා වෘක්ෂය කියලා. එතකොට සංක පත්ම කියන බහිර රූප දෙක මෙතන දකින්න ලැබෙනවා. මතක තියාගන්න නයිපෙන හතයි, පුන් කලසයි, කල්පලතා වෘක්ෂයයි, සංක පත්ම කියන බහිර රූප දෙකයි තමා මුරගලට අයිති. මේ තමයි දරුවෝ ලංකාවේ දිගම සෙල්ලිපිය නමින් ගල් පොත. මේ සෙල්ලිපිය පොළොන්නරුවේ අපට අයිති නෑ. මේ සෙල්ලිපිය ඉස්සල්ලාම තිබිලා තියෙන්නේ අනුරාධපුරේ මිහින්තලේ. මිහින්තලේට කියන පැරණිම නම තමයි අම්බස්තලයක් කිව්වනේ. මිහින්තලේට කියන පැරණිම නම තමයි සෑගිරිය. සීගිරිය නෙවෙයි සෑගිරිය. සෑගිරියේ ඉඳන් මේ සෙල්ලිපිය ඇත්තු දෙන්නෙක් ලව්වා පොළොන්නරුවට ගේනවා නිශ්ශංක මල්ල රජුලා. එතකොට මේ සෙල්ලිපිය ටොන් 20ක් බරයි. පිටු 3ක් තියෙනවා. මධ්‍ය කාලීන බ්‍රාහ්මණ අක්ෂර තමයි මේ සෙල්ලිපිය නිර්මාණය කරන්නේ. දල්පොත සෙල්ලිපිය කියලා නම් කරන්නේ මිහින්තලේ ඉඳන් ගියන්නේ සෑගිරියේ ඉඳන් ඇත්තු දෙන්නෙක් ලව්වා. දැන් එන්නේ මේ පැත්තේ මම ඔයාලට පෙන්නනවා මිහින්තලේට කියන පැරණි නම. මෙන්න බලන්න සෑගිරියෙන් තියනවද? තියෙනවා. එතකොට ගෙනාවේ කවුද? නිශ්ශංක මල්ල රජතුමා නිසා නිශ්ශංක ඇත්තු දෙන්නෙක් ලව්ව ඇදගෙන ආපු නිසා ලක්ෂ්මී දෙවියන් මැදි කරගෙන ඇත්තු දෙන්නෙක් නිර්මාණය කරලා තියෙනවා. ගල්පොත සෙල්ලි. මේ දරුවෝ මේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා ඉස්සල්ලාම මං කෝ වැව හදවුවා කියලා. වැව හදලා ඇලවල් දොරවල් නිර්මාණය කරලා මේ පොළොන්නරුව වගේ මුළු ලංකාවම කුෂිකර්මාන්තයෙන් දියුණු කරලා ස්වයං පෝෂිත රටක් කරලා අපට තුන් වේල බඩ පිරෙන්න ධාන්‍ය වර්ග තියලා කණ්ඩ හදිස්සි අවස්ථාවකදී කොවිඩ් වගේ හදිස්සි අවස්ථාවක් આવොත් එම ගණ්ඩ තවත් ධාන්‍ය ස්ටෝක් කරලා ගබඩාගත කරලා තවත් ඉතුරු ධාන්‍ය වර්ග පිටරටට අලෙවි කරලා පිටරටින් මුදල් අරන් තමයි අපේ රට එදා වාසනාවන්ත පින්වන්ත රජවරු අපේ රට හැදුවේ සංවර්ධනය කරන අය අරන් නෙමෙයි. ඉතින් කාම්බෝජයේ වගේ රටකට මේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා යනවා මේ වෙළඳ ගිවිසුම් ගැන සාකච්ඡා පවත්වන්න. කාම්බෝජය කියන්නේ බෞද්ධ රටක්. රජතුමා එහෙ ගියාට පස්සේ මේ වගේ ගොඩනැගිලි දකින්නවා. එහෙන් අහලා එකටින් අහගෙන මේ මොකද්ද අපේ රට බෞද්ධ රටක් නිසා මේ අපේ රටේ චෛත්‍යයක් මේ. ඉතින් පළවෙනි පරාක්‍රම බාහු රජතුමා කාම්බෝජයට ගියා කියලා සිහිවටනයක් ලංකාවේ නිර්මාණය කරනවා. හැබැයි ලංකාවේ මේ ගොඩනැගිල්ල හැදුවට පස්සේ අපේ ලංකාවේ අය විසින් මේකට නමක් තියෙනවා. මොකද්ද නම? සත්මහල් ප්‍රාසාදය කියනවා.
තට්ටු 7ක ගොඩනැගිල්ලක් නිසා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන ආරක්කු දොරක් තියෙනවා. ඒ තමා රජ කාලේ මේක හදපු කාල සීමාව තුළ පුද පූජාව පවත්වලා තියෙනවා. එතකොට තුන්වෙනි මහල බලන්න අර හිල් හයක් කියෝනේ කවුළු. ඒ තමා දරුවෝ මේ ප්‍රදේශයේ ආලෝකමත් වෙන්න මැණික් ඔබ්බපු කුහරවේ තියෙන්නේ. කොහොමද මැණික් කැටයක සයිස් එක? එතකොට ආන්නල එහාට ගහගාව තිබිලා මුණින් අතට ඇටසැකිල්ලක් හම්බුණා. මේ ඇටසැකිල්ල කුමන හෝ රජ කෙනෙක්ගේ මුර සෙබලෙක්ගේ ඇටසැකිල්ලක් කියලා නම් කරලා තියෙනවා. ඒ ඇටසැකිල්ල අවට තව පරීක්ෂණ පවත්වනකොට හෙල්මට් එකක් කඩුවක් හම්බුණා. මේ හෙල්මට් එකයි කඩුවයි දෙකම ඇටසැකිල්ලයි. ඇටසැකිල්ලෙන් පෙට්ටියක දාලා තැම්පත් කරලා තියෙන පොළොන්නරු කෞතුකාගාරේ. ඉතින් මුර සෙබලෙක්ගේ ඇටසැකිල්ලක් ඔය තියාගලක් වශයෙන් තමයි ඔක දකින්නේ. තරත්තනේ. මේ සල්පිලවල් තියෙනවා මෙතන. සල්පිල තිබිලා තියෙනවානේ.